මොනවා හරි ප්‍රශ්නයකින් තමන් විඳවනවා නම් ඊළඟට තියෙන එකම විසඳුම අත්හරින එක. ඒ නිසා පිච්චි පිච්චි ඉන්න එපා. ඒ වෙලාවට ජීවත් වෙන්න. කල්පනා කළා නිකන් පිස්ස ගොඩක් බවට පත් වෙන්න එපා. මුළු ජීවිත කාලෙම මානසික ප්‍රතිබිම්බීන්ට කල්පනා කරන්න එපා. ඒ වෙලාවට අත්හරින්න පුරුදු වෙන්න. මේ මුළු ජීවිතේම මානසික බෙහෙත් දීලා සුව කරන්න බැරි පිස්සු සනීප කරනවා අත්හරිනවා කියන එක පුරුදු වෙච්ච ගමන් අත්හැරලා දානවා. වගකීම් ඉෂ්ට කරනවා. කවදාවත් වගකීම් යුතුයකම් අත්හරින්න එපා. ප්‍රශ්න අත්හරින්න. දුක් වෙන්න එපා. ඔයාලම සංසාරේ අරගෙන ආපු දේවල්, ඔයාලම සංසාරේ කරපු දේවල් ඔය. ඒකයි කියන්නේ දැන් වගකීම් තියෙද්දි මේ සිගරට් එක ගහගෙන බීගෙන බේබද්දෙක් කියලා ඉන්න එපා කියන්නේ ඒකයි. ඇයි තමන්ගෙන් යැපෙන්න ගොඩාක් අය ඉඳිද්දි මෙහි සල්ලි නාස්ති කරන්න එපා කියන්නේ ඒකයි. තමන්ගෙන් යැපෙන්න ගොඩාක් අය ඉද්දි වෙන ගෑනුන්ට අතේ තියෙනක පූජා කරන්න එපා කියන්නේ ඒකයි. මෙහි තමන් වෙනුවෙන් යැපෙන්න දුක් විඳින පිරිසක් ඉඳිද්දි නිකම් මේ වීඩියෝ කෝල් අරන් එක එකත් එක්ක නිකම් මේ බයිට් වෙලා අවසානයේ තමන් ගණිකාවක් වෙන්න එපා කියන්නේ ඒකයි. ඇයි අහේ කට්ටියක් ඉන්නවා බලාගෙන එක්කෙනෙක්ගේ පඩියෙන් යැපෙන්නේ. ඔය පවුලක් නඩත්තු කරලා ඔය මිනිසුන්ගේ එදා වේලවත් හිත තනසවා ගන්න බැරි වුණත් කන බොන ටික හරි දීලා ඔය මිනිසු ටික දවසක් හරි දුර්ලභ මනුස්ස ජීවිතේ ජීවත් කරවීමේ පින ඔයාලට එනවා. සමහර ගෙවල් අම්මලාගේ බවලතු පින්දිදී ඉන්නේ. අපේ මිනිස්සයා මේකේ ඉඳලා මේ ඔක්කොම ටික කරන්නේ. අනේ හම්බෙන එක ඉතුරු කරගෙන ඒකෙන් කටිනටත් දෙනවා. බෝධි පූජාත් තියෙනවා. එහෙම පවුලුත් තියෙනවා. පින්දිදි දෙවියෙක් වගේ සලකන්න. අපේ කොල්ල හම්බ කරන එක නෙමෙයි කියලා. එහෙම පවුලුත් තියෙනවා. ඒ නිසා පුතාලා උඹලට ජීවිතේ ඉතින් මේ කර්මානුරූප ලැබිච්ච දෙයට මොන දීපල්ලා. හැබැයි ආයෙත් විඳවන්න කර්ම සකස් කරගන්න එපා. ඒ අවුට් යන පොයින්ට් එකක් තමයි මම කිව්වේ හිතලා. ඒ කියන්නේ අර ප්‍රශ්න වැඩි වෙනකොට එක්කෝ මෙහින් සිගරට් එක ගහන්න පටන් ගන්නවා බොන්න පටන් ගන්නවා. ඒතකොට තමන්ගෙන් යැපෙන්න ගොඩාක් අය ඉඳිද්දි දුක් විඳින පිරිසක් ඉඳිද්දි තමන් මෙහි නහත්ති කරනවා කියන්නේ උඹලට ආයෙත් හම්බෙන ඔය වගේ පවුල. අරහෙන් අර වගේ පිරිසක් දුක් විඳිද්දි මෙහි වෙන එකෙක් ෆෝන් එකෙන් සෙට් කරගත්ත ගම ආයෙ හම්බ වෙනවා ඔය වගේ පවුල. බුදුරජාණන් වහන්සේ වදාළ අත්ති සුඛී විඳින්න කියලා. ඒ කියන්නේ තියනවා කියන සැපේ මිනිස්සු විඳින්නේ නැහැ. නෝනා කෙනෙක් ඉන්නවා වෙන බවලත් දැකලා අපේ නෝනා නෑනේ ඔහොම කියලා අර වෙන නෝනා කෙනෙක් ගැන හිතනවා තමන්ගේ නෝනා ගැන සතුටු නෑ. වෙන ගෙදරක ගිහිල්ලා කෑම කන්න හම්බ වෙනවා රසට තියෙනවා. අපේ ගෑනිට යන්න බෑනේ මෙහෙම කියලා අර වෙන කෑමක් කනවා මේ ගැන හිතලා තමන්ගේ නෝනා උයන එකට අපේ කි කොහොම හරි බත් ටිකක් හරි දම්බලා දෙනවනේ කියලා සතුටු වෙන්න බෑ. ඔයාලා දන්නේ නැතුණාට නෝනාට කන්න බොන්න දුන්නේ නැත්තම් නෝනව ධනෙන් සතුටු කළේ නැත්තම් ඒ කියන්නේ වහලියක් විදියට නම් තියාගෙන ඉන්නේ ඒක ලොකු උපකාරකමක් වෙනවා. ඒ කියන්නේ ඔයාලා හිතන්නකෝ කෙල්ලෙක් අවුරුදු 16ක් 17ක් 18ක් 20ක් 20 ගානක් කෙල්ල අම්මලාව පරිස්සම් කරගෙන ඉඳලා ඒ කෙල්ලට කන්න බොන්න දීලා හොඳට හදලා ඒ කෙල්ල ඔයාලට දෙනවා කසාද බැඳලා. ඊට පස්සේ අර අනුන් විසින් හදපු ශරීරයක් තමයි ඔයාලා පෞල් ජීවිතයක් ගත කරන්නේ. කසාද බැඳපු නැති කෙනෙක් තමන්ගේ හිතේ තියෙන ආසාවල් ඉෂ්ට කරගන්න කාන්තාවක් හොයාගෙන යනවා නම් එයාට ධනෙ දීලා යන්නේ. ඒ කාලේ තිබ්බ නගර සෝබනියන් ළඟට ධනෙ දීලා යන්නේ එක රැයක් ගත කරන්න කහවණු 110 ගෙවන්න ඕන. නමුත් තමන්ගේ කසාද බඳිනවා. බැඳලා තමන්ගේ නෝනා එක්ක එයා හැමදාම පෞල් කනවා. පෞල් කාලේ ඊගිට හරියට කණ්ඩවත් දෙන්නේ නැත්තම් ඒක හිත සතුටු වෙන විදිහට අඳින්න පළඳින්න දෙන්නේ නැත්තම් චේන් එකක් මොද්දක් කරාඹුවක්වත් ඒකිට ගෙනත් දීලා නැත්තම් ඒක පව් සිද්ධ වෙනවා. පව් සිද්ධ වෙනවා. මේ කසාද බඳිනවා කියන එක සුළු ජීවිතයක් නෙමෙයි.
ඒකිටත් හරියට කණ්ඩ බොණ්ඩ අඳින්න දීලත් නැතුව ඒකාසේ මෙහි ඇවිල්ලා වෙන එකෙක් එක මැසේජ් කරපන් තවත් පව්. පොලි